2006 වසරේ සිට 2021 වසර දක්වා ඓතිහාසික කන්දඋඩ රට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍ය උදා කරගත්තේ නැදුන්ගමුවේ රාජා හස්තයයි. එම කාලේ අවස්ථා 4කදී හැර 13 වසරක් රාජා අවසන් පෙරහරේ මගුලතු තේජසින් පෙරහර කරඬුව වැඩමවීමේ කාර්යයට දායක වුණා. 2021 වසරේ අවසන් මහා රන්දෝලි පෙරහර ආරම්භමින් රාජා සඳගල බැසගත් දසුනක් අවසන් වරට ශ්‍රී දළදා මාලිගයේ ඉන්දිරාජාත් රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා ඇතුත් දෙපසින් දෑලී රැකවල් කරමින් පෙරහරේ ගමන් කළ දසුනත් මෙරට ජනතාවගේ සිත් සතන් තුළින් කිසිදාක අමතක නොවනු ඇති. 1953 දී ඉන්දියාවේදී උපත ලබා ඇති රාජා මෙරටට පැමිණෙන්නේ නීලම් මහර හෙළ වෙද පරපුරට ඉන්දියාවේ මහරාජාවරයෙකුගෙන් ලැබුණු තුටු පඬුරක් වශයෙනි. පසු කාලීනව ධර්මවිජය වෙද පරපුරේ හර්ෂ ධර්මවිජය මහතාගේ සෙවණෙහි හැදී වැඩෙන රාජා නැදුන්ගමුවේ රාජා ලෙසින් ප්‍රසිද්ධ විය. දකුණු ආසියාවේ හීලෑ දල ඇතුන් අතරින් විශාලතම සහ උසම හස්තියා ලෙස පත්වන්නේද මේ නැදුන්ගමුවේ රාජායි. 2005 වසරේදී කන්දඋඩ රට ඇසළ පෙරහර මහා මංගල්‍යයට එක්වන රාජා මේ ලංකාවේ ඉන්න ලස්සනම ඇතා හැටියට සලකන නැදුන්ගමුවේ ඇතා තමයි මේ යන්නේ. මේ ඒකත් විශේෂත්වයක්. අද මේ පෙරහැරේ මම හිතන්නේ මේ ඇතා මේ පෙරහැරේ යන පළමු වන අවස්ථාව මේ ඇසළ පෙරහැර. 2006 වසරේ සිට සදහතුක පෙරහර කරඬු වහන්සේ සිය පිටමතින් දරාගෙන සාදු ජන සිත් පහන් සංවේගී දනවමින් නුවර වීදි සරන්නට භාග්‍ය හිමි කර ගන්නේය. වසරක් පාසා 16 වසරක් සත්කෝරළේ සිට දළදා පුරවරයට පා ගමනින්ම පැමිණි රාජා දළදා මාලිගාවේ රාජා ඇතු සේම මෙරට ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත් හස්ති රාජයෙකු ලෙසින් ඉතිහාසගත විය. 2022 මාර්තු 7 වනදා අප අතරින් සමුගත් මේ කාල වර්ණ පින්කඳ එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජාතික වස්තුවක් ලෙස නම් කරනවා. ඒත් සමගම සමුගෙන ගිය රාජාගේ දේහය ජීවමාන ප්‍රමාණින් සංරක්ෂණය කර ජනතාවට දැක බලා ගැනීමේ විසල් සංරක්ෂණ මෙහෙයුම ආරම්භ වෙනවා. ඒ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගිනි. කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාර අංශය එම කටයුත්ත සඳහා මුල පිරුවා. අද ඔවුන් ඒ වගකීම මැනවින් ඉටු කර තිබෙනවා. මේ සුවිශේෂී කටයුත්ත වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව විසින් මූල්‍ය දායකත්වය ලබා දීමටද කටයුතු කළේ ජාතික වස්තුවක් වූ නැදුන්ගමුවේ රාජා අනාගත පරපුරට දැක බලා ගැනීමේ අභිලාෂය පෙරදැරිවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය දයාවංශ, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යාංශයේ අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් යන වියත් වෘත්තිකයින් සිය දැනුම් සම්භාරය මේ සංරක්ෂණ කාර්යය සාර්ථකව නිම කරන්නට යොදවා පුරෝගාමී වූහ. ඒ සද්ධන්තයා
සජීවී රූපතලයට නැවත සමීප කරන පුණ්‍යවන්ත මොහොතට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. අමරණීය සත්තන්ත පරපුරේ කාලවර්ණ පින්කඳ නැදුන් ගමුවේ විජය රාජා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කර විවෘත කිරීම මාර්තු 10 වෙනිදා කොළඹ ජාතික කෞතුකාගාරයේදී